ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට බලපෑ අවාසනාවන්තම සිදුවීමක් ගැන හද ඩිට්වා සුලිකුණාටුව. 2025 වසරේ මේ සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ළඟා වූ හැටි අපට අමතක කරන්න බැහැ. මුලින් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් වුණා. කුණාටුව රටට ඇතුළු වුණාම විශාල විනාශයක් ඇති කළා. මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වගේ අඩපණ වුණා. මුහුදුබඩ ප්‍රදේශවලට විතරක් නෙවෙයි රට අභ්‍යන්තරයේත් මහ වැසි නිසා ගම් වතුර සහ නායයක් ඇති වුණා. මේ වගේ අමාරු වෙලාවක අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වගේම සාමාන්‍ය ජනතාවත් එකට එකතු වෙලා ගොඩක් අයගේ ජීවිත බේරගත්තා. ගොඩක් පිරිසකට තමන්ගේ ගෙවල් දාලා తాවකාලික කඳවුරු වලට යන්න සිද්ධ වුණා. ඔවුන්ට අවශ්‍ය කෑම බීම, බෙහෙත් ද්‍රව්‍ය ලබා දීමේ කටයුතුත් සිදුවනා. මාර්ග පද්ධතිය, විදුලිය, sannivedanaya වගේ යටිතල පහසුකම් වලට විශාල හානියක් සිදු වුණා. ගමනාගමනයත් මුළුමන්ම එන හිටියා. කුෂිකාර්මික අංශයටත් මේකෙන් ලොකු බලපෑමක් වුණා. කුඹුරු, වගාවන් සම්පූර්ණයෙන් විනාශ වෙලා ගොවීන්ට විශාල පාඩුවක් වුණා. අපිට ගොඩක් වටිනා ජීවිත රැසක් මේ සිදුවීමෙන් අහිමි වුණා. ඒ වගේම දේපල හානියත් අතිවිශාලයි. මේ සිදුවීම අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා. ඒත් ශ්‍රී ලාංකිකයන් විදිහට අපි හැමදාම ප්‍රබලයි. මේ වගේ ආපදාවලින් පස්සෙත් අපි එකට එකතු වෙලා නැවත නැගිටිනවා. මේ තමයි අපේ රටේ ශක්තිය.